හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද මම අරන් ආවලා තින්නේ Minecraft. අද මම හදන්න යන්නේ මෙන්න මේ ගේමින් චෙයා එක. හරි බං ඉතින් එළම අපි ගේමින් වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ විදිහට බ්ලොක් දෙකක් ගැඹුරට වලක් හර ගන්න ඕනි. ඊට පස්සේ මොකක් කරේ ස්ලැබ් එකක් දාගන්න මේ විදිහට. ඊට පස්සේ ආමර් ස්ටෑන්ඩ් එකක් දාලා නෙදරයිට් හෙල්මට් එකක් ඉක්විප් කරන්න. ඊට පස්සේ මේ විදිහට පිටිපස්සෙන් ඇවිල්ලා ඉස්සරහින් බ්ලොක් එකක් මෙහෙම අයින් කරගෙන පිස්ටන් එකක් දාගන්න ඕනි. අපි පිස්ටන් එකක් අරන් එමු. පිස්ටන් එකයි රෙඩ්ස්ටෝන් බ්ලොක් එකයි මෙහෙම පිස්ටන් එකක් දාගන්න. ඊට පස්සේ රෙඩ්ස්ටෝන් බ්ලොක් එකක් තියලා මේ කොබ්ලස්ටෝන් එක ඇතුළට තල්ලු කරගන්න ඕනි. අපි මෙතන වහන්න තව කොබ්ලස්ටෝන් එකක් අරන් එමු. දැන් මේ මෙතන අඩු හිඩස කොබ්ලස්ටෝන් දාලා පුරව ගන්න. ඊට පස්සේ අයන් ඩෝ එකක් දාගන්න ඕනි. මෙන්න මේ විදිහට. හරි. අපිට තව පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ලූම් එකට යමු. අපිට බැනර් එකක් හදාගන්න තියෙනවා. ඔයාලා කැමති විදිහකට මේ බැනර් එක හදාගන්න. මම කැමති පැටර්න් එකකට මේක හදාගන්නවා. ඔයාලා කැමති පැටර්න් එකකට ඔයාලා හදාගන්න. මේ විදිහට දාලා යටිනුත් ටිකක් දාගමු. හරි. තව බැනර් එකක් හදාගමු අපි ඊළඟට. කහ පාට දාලා කෙළවරින් මෙහෙම ඉරක් දාගත්තා නම් හරි. ඔයාලා කැමති පැටර්න් එකක් මේකට පාවිච්චි කරන්න. කහ පාටින් තව දාගන්න තියනවාද? කහ පාටින් හරියන්නේ නැහැ වගේ. අපි නිල් පාටින් දාගමු. හරි. අපි බැනර් එකක් හදාගත්තා දැන්. ගැම්මෙන් එක මේ විදිහට දෙපැත්තෙන් දාගන්න පුළුවන් ඔයාලට. හරි. දැන් අනිත් බැනර් එක මෙහෙම පිටිපස්සෙන් දාගමු. මේ විදිහට ඇවිල්ලා අනිත් බැනර් එක පිටිපස්සෙන් දාගමු. ඔන්න අපි ගේමින් චෙයාර් එක හරි. කවුරු හරි subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe පාරකුත් දාගෙන like කරපු නැති කෙනෙක් ඉන්නවා නම් like පාරකුත් දාගෙන යන්න. හරි බං ඉතින් මේ විදිහට ඩෙඩ් කොරල් ෆෑන් ඉතින් බිමට දාලා අපිට නිකන් කාපට් එකක් දාලා තියනවා වගේ හදාගන්න පුළුවන්. මම මෙතන කොබ්ලස්ටෝන් පාවිච්චි කරේ මේකයි. එතකොට අලු පාටට දෙකම එකට මැච් වෙනවා. හරි බං ඉතින් අපේ ගේමින් චෙයාර් එක හරි. හරි බං ඉතින් එළම ඔය තමයි අපේ ගේමින් චෙයාර් එක. ඔය නික්කන් තියෙන subscribe බටන් එකත් ඔබ්බාගෙන මම ඉතින් එහෙනම් ආදට ගියා.